ළඟට බුකියක්. Welcome to my vlog number 2. I think අද ටිකක් වෙනස් vlog එකක්. මම අවුරුදු 3කට පස්සේ first time vehicle එකක් purchase කරා. ඒකත් ඉතින් vlog කරා නම් ඒක දවසක journey එකේ කොටසක් බලන්න පුළුවන් කියලා ඉතින් මම කතා කරන ඇයි මම මෙච්චර කල් ගත්තේ නැත්තේ. එතකොට ඇයි මේ වාහනේ සිලෙක්ට් කරේ සහ අපි බලමු ඊට පස්සේ දැන් මගේ අම්මා උනත් තාම දන්නේ නැහැ මම vehicle එකක් ගත්තේ. එයාටත් ගිහිල්ලා පෙන්නන්න ඕනේ. ඉතින් මේ ටික තමයි මේ vlog එකේ කරන්නේ. බලමු පියන් vehicle එක pick up ගන්න. මම හිතන්නේ මේක තමයි the reason to get a vehicle. දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ටුක් එකක් book කරනවා තම මුකුත් ආවේ නැහැ. I have a feeling my mother will have zero reaction. She'll like, what is this? Why did you spend so much on this? She might even scold me. Got it on the clip? උදේට මම මෙච්චර කල් හැමදාම ටුක් එකේ තමයි ඔෆිස් එකට එන්න. I actually love it. I think I'm going to miss it more than anything. මාර ලේසි මගේ ගෙදරින් එළියට ඇවිල්ලා පාර රස දාපු ගමන් ඕන වෙලාව ත්‍රිවිල් එකක් තියෙනවා නැග්ගා විනාඩි ඔෆිස් එකට විනාඩි 7යි 10යි මෙතන මාර ලේසි පාකින් මොකුත් නැහැ. So I think that's one of the other reasons why I actually never bothered to buy a vehicle. මම vehicle එකක් purchase කරනවට එච්චර උමනාවක් තිබුණ නැත්තේ මොකද මම අපේ ගෙදරයි ඔෆිස් එකයි ටිකක් ළඟ තියෙන්නේ. ඉතින් පාර එළියට ආවා හත දැම්ම නැග්ගා මෙතනින් බැස්සා. Aaron, we are here. Is Rakil here? Yes, hi. You're Rakil? No, Rakil is there. Come. Sure. Aaron, give me this. Okay, this is the guy who's recording. Okay, what's the model we're picking up? I have no idea. Demeling. Periya. Single. Done. Good to see you. Thank you. Took us a while, no? My God. කොහොමද? අම්මා. This note for your approved, sir. Okay. Which you signed earlier. These are your 2 keys. Congratulations. Thank you. On the vehicle. Appreciate it. I can't give you a handshake, but thank you. No, sorry. Yeah. Okay, so this is my copy, no? Yes, you can keep that in your file. Please close the door. අපි කොහොමද යන්නේ? I keep forgetting that we're doing a Sinhala vlog. First, let's stop somewhere and take off these covers. This is not easy to drive, man. Not like the Honda inside. Oh shit, why someone? Okay, now I get it. And Please fasten the seat belt. Timmy, please fasten the seat belt. Vehicle එක pick up කළා. ඉස්සෙල්ලාම අම්මට තමයි පෙන්නන්න යන්නේ. ඉතින් තාම අම්මට මම කිව්වේ නැහැ කලින් vehicle එකක් ගන්නවා කියලා. මම මෙච්චර කල් පාවිච්චි කරේ ඇත්තටම අම්මගේ නමටම තිබ්බා Alto එකක්, Suzuki Alto එකක්. ඒක ඊට පස්සේ Honda Insight එකක් තිබ්බේ දෙකම ඊට පස්සේ ඒක මම පාවිච්චි කරේ නෑ. මම හිතන්නේ අපේ අක්කා තමයි ඒක drive කරන්නේ. ඉතින් එයා දන්නෙත් නෑ මම vehicle එකක් ගත්තා කියලා. ඉතින් අම්මට තමයි ඉස්සෙල්ලාම ගිහලා vehicle එක පෙන්නන්න යන ගමන් ඉන්නේ. ගම් පහට යන්නේ. ඉතින් ඒක පෙන්නන ගමන් ඉන්නේ. ගොඩක් අය මගෙන් වැඩියෙන්ම අහලා තියෙන ප්‍රශ්නේ තමයි ඉස්සරේදා මම මගෙන් කියන්නේ දැන් අවුරුදු 3-4ක් තිස්සේම අහන්නේ වාහනයක් ගන්න නැද්ද කියලා. ඔක සෑහෙන අහනවා. ඉතින් අපි බිස්නස් එකක් වුණත් grow වෙද්දී ගොඩක් entrepreneursලා ආසයි වාහනයක් ගන්න. හැබැයි මගේ තියෙන එක දෙයක් තමයි මම එහෙම materialistic දේවල්, ඒ කියන්නේ වාහන සහ අනිත් දේවල් වලට එහෙම ලොකු interest එකක් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඇත්තට මම සතුටුයි මට ඒ පැත්ත තිබ්බ නිසා ගොඩක් වෙලාවට මට ඒ නිසා තමයි
අපිට බිස්නස් එක ග්‍රෝ වෙද්දී කෑෂ් අතට ගන්න නැතුව වෙහිකල් පර්චසර්ස් වලට යන්න නැතුව කියන්නේ අනවශ්‍ය විදිහට ස්පෙන්ඩ් කරන්න නැතුව අපි හැමදේම ආපහු බිස්නස් එකටම තමයි රීඉන්වෙස්ට් කරේ. ඉතින් මම හිතනවා මේක බලන යං ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් ඉන්නවා නම් බිස්නස් එකක් හදන කෙනෙක් ඉන්නවා නම් ඔයාට සක්සස් එක එද්දී මොමෙන්ටම් එක එද්දී බිස්නස් එකේ සේල්ස් වැඩි වෙද්දී ගොඩක් අය ටක් ගාලා බලන්නේ හොඳ වෙහිකල් එකක් ගන්න, හොඳ ෆෝන්ස් ගන්න, ඇඳුම් ඉතින් ඒ වගේ දේවල් මම පර්සනලි මම සතුරුයි මාගාව ඒක නැති නිසා. ඒ නිසා මට කවදාක්වත් එහෙම ගොඩක් අය අහන "ඇයි ගන්න නැත්තේ? ඇයි දැන් හොඳ වාහනයක් ගන්න පුළුවන් නේ? ඇයි බෙන්ස් එකක් ගන්න නැත්තේ?" ඒ වගේ හැම වෙලේම මගෙන් අහන දෙයක් තමයි යෝක. ඉතින් මම ඒකයි මේ වීඩියෝ එකත් හදමු කියලා හිතුවේ. ඉතින් බලන කාටරි මේකෙන් ලෙසන් එකක් ගන්න පුළුවන් බිස්නස් එකක් ග්‍රෝ වෙද්දී අපිට හොඳ එක්ස්පෙන්සර්ස් ඒ කියන්නේ බිස්නස් එකටම ආයෙ රීඉන්වෙස්ට් කරන එක වටිනවා. මොකද කාලයක් යද්දී දවසක් එනවා ඔයාට මට මේ දවස ආවා වගේ. මම හිතනවා මම අවුරුදු 10ක් දැන් මම බිස්නස් පටන් අරන් මේ මගේ 9 වෙනි අවුරුද්ද යන්නේ. ඉතින් අවුරුදු 9ක් ඉන්න වුණා වෙහිකල් එකක් පර්චේස් කරන්න. ඉතින් මට ඒකට ඇත්තටම ලොකු රෂ් එකක් තිබුණේ නැහැ. මොකද මට ඒ වෙලේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම ගොඩක් වෙලාවට පික්මී නැත්තම් පාරේ ත්‍රිවිල් එකේ ඉඳන්ම යනවා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. Where's my purse? Oh shit. ඇත්තටම මම ගොඩක් වෙලාවට නිකන් ගණන් හදලා බැලුවා මට මාසෙට පොඩි වියදමක් යන්නේ ට්‍රැවලින් වලට. මොකද මගේ ඔෆිස් එක ජිම් එක ඔක්කොම එක ළඟ තියෙන්නේ. ඉතින් ඇත්තටම වෙහිකල් එකක් කියන ලොකු එක්ස්පෙන්ස් එකක්. මොකද වෙහිකල් එකක් ගන්නකොට ඉන්ෂුරන්ස් දාන්න ඕනේ, ඊට පස්සේ මේන්ටේන් කරන්න ඕනේ, සර්විස් කරන්න ඕනේ, ගොඩාක් දේවල් තියෙනවා හිතන්න. ඉතින් ඒක මම සෑහෙන කාලයක් මේක පස්සට දැම්මා. මොකද මට ඇත්තටම මාසෙට යන්නේ කියන්නේ පොඩි වියදමක් පාරට අහම ත්‍රිවිල් එක කියන්නේ ළඟ ළඟ තමයි හැමදේම තියෙන්නේ. ඉඳලා හිටලා තමයි ස්ටෝර් විසිට් එකක් වගේ යනවා නම් කැන්ඩි යද්දී මම ගොඩක් ට්‍රේන් එක යන්න ආසයි. දැන් මේ දවස්වල ට්‍රේන් එක නැහැ. මට එහෙම නැති වුණොත් කැබ් එකක් දාලා ගියත් එහෙම කරත් ඒක ලාභයි වගේ. ඉතින් ඒකයි මම මේක රෂ් කවදාවත් වෙහිකල් එකක් කියන එක මම එහෙම පුෂ් කරේ නැහැ. මම දන්නවා ගොඩක් අය මගෙන් ඔක අහලා තියෙනවා. ඒ ඒගොල්ලෝ දකිනවා මම මෙහෙම එද්දී ඇයි අපේ ඔෆිස් එකකට උනොත් ඉතින් මට එහෙම රෂ් එක තිබුණේ. බට් දැන් අපි එක්ස්පැන්ෂන්ස් යනවා ස්ටෝර්ස් සහ මට හිතුණා දැන් මම අවුරුදු 10ක් වැඩ කරලා තියෙනවා. ඉතින් දැන් අතර ප්‍රශ්නයක් නැහැ වගේ හිතුණා. ඉතින් දැන් සමහර වෙලට ටක් ගාලා එක ස්ටෝර්ස් වලට යන්න තියෙනවා, විසිට්ස් තියෙනවා. ඉතින් වැඩ ටිකක් වැඩි සහ සමහර වෙලාවට අපිට වෙහිකල් ට්‍රැවලින් වලට මට දැන් මම හිතනවා අවශ්‍ය සහ මේ වෙලාවේ දැන් ගන්න පුළුවන් වගේ හිතෙන නිසා තමයි මේක දැන් මෙච්චර කාලෙක ඉඳලා පර්චේස් කරන්න හිතුවේ. ඉතින් ඕකත් එක්ක තමයි මේ කතාව හැදෙන්නේ. මේ වෙහිකල් එක කියන එක මාර ඉන්ට්‍රස්ටිං. මොකද මම දන්නවා ගොඩක් අයට ඔන්ටර්ප්‍රෙනර් කියන්නේ ගොඩක් බිස්නස් එක පටන් ගත්තාම ටක් ගාලා ගන්න මාස දෙක තමයි වෙහිකල් එක. හැබැයි මගේ ඇඩ්වයිස් එක ඔයාට ඒක ගන්න දවසක් එනකම් පොඩ්ඩක් ඉවසන්න. මොකද අය හම්බක දැන් මම පර්සනලි අපි මේ බිස්නස් එකේ earn කරපු හැම දෙයක්ම ආපහු බිස්නස් එකට දැම්මා. කියන්නේ රිටේන් ප්‍රොෆිට්ස් කියලා අපි කියන්නේ. රිටේන් ප්‍රොෆිට්ස් වලින් තමයි අපේ growth එක ගියේ. ඇත්තටම අපි ඩෙට් වලටත් වැඩි ණයටත් වැඩිය රිටේන් ප්‍රොෆිට්ස් අපි හම්බ කරන දේ ආපහු බිස්නස් එකට රීඉන්වෙස්ට් කරා කිසිම දෙයක් අනවශ්‍ය විදිහට වියදම් කරන එක මමගේ ටීම් එකේ ඉන්න හැමෝම දන්නවා කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඔෆිස් එකක් වුණත් සෑහෙන කාලයක් පොඩි තැනක හිටියේ. ඉතින් ඒව ගොඩක් වැදගත් වෙනවා බිස්නස් එකක් ග්‍රෝ කරද්දී. මොකද රිටේන් ප්‍රොෆිට්ස් තියෙනවා නම් අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නැත්නම් ඔය බිස්නස් එක ග්‍රෝ කරලා ඔයාලට දවසක් එනවා. මම හිතනවා මට අද තමයි ඒ දවස. ඉතින් මම ඒක මේක වීඩියෝ එකකින් ෂෙයා කරන්නේ කාට හරි පණිවිඩයක් දෙන්න. නැත්නම් මේ වෙහිකල් එක කාටවත් පෙන්වන්නවත් කිසිම දෙයක් නෙමෙයි. මොකද මට වෙහිකල්ස් වගේ දේවල් ඉම්ප්‍රෙසිව් නෑ. පර්සනලි මම කවදාක්වත් ඒව දිහා ලොකුවට බලලත් නැහැ. එහෙම තියෙන කෙනෙක් ගැනවත් මට එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. මොකද අපි මගේ වචනින් කියනවා මටීරියලිස්ටික් දේවල් වල මම සාමාන්‍ය ඉම්ප්‍රෙස් වෙන්නේ නැහැ. වොචර්ස්, වෙහිකල්ස් ඒවා හොඳයි. නමුත් ඒක මට ඉම්ප්‍රෙස් වෙන්නේ නැහැ. මම එහෙම කාටවත් පෙන්වන්නවත් එහෙම මම හිතුවා මේක හොඳ අවස්ථාවක්. young entrepreneurs මගේ blogs බලන මම මේක අලුතින් channel එකක් පටන් ගත්තේ ඒකයි. තව කෙනෙක්ට දෙයක් කියලා දෙන්න. ඉතින් so මම හිතන්නේ ඒකෙන් කවර් වෙනවා. ඇයි මේකේ කතාව කොහොමද කියලා දැන් පොඩ ළඟ ඉන්නේ. ගිහිල්ලා අම්මටත් වෙහිකල් එක පෙන්නලා ඊට පස්සේ එන ගමන් පොඩ්ඩක් කතා කරන්න. ඇයි මෙන්න මේක සිලෙක්ට් කරේ කියලා මේ මොඩල් එක සහ මොකද මම ඇත්තටම වාහන ගැන වැඩි දන්න කෙනෙක් නෙමෙයි. ලොකු knowledge එකක් නැහැ. බට් නමුත් ඇයි මම මේ මොඩල් එක සිලෙක්ට් කරේ නැත්තම් අනිත් අයගේ මොනවද මට ගන්න කියලා කියපු මොඩල්ස් ඒ ඔක්කොම මම නිකන් එන ගමන් කතා කරන දැන් ටිකක් ළඟ ඉන්නේ. Yeah, so let's continue with the vlog. I hope she's there. I'm not done it. I hope she's there.
Hello. Endu. Amma endu. Hello, endu. Endu. Oh, balen dah. Oh, balen dah. Come soon. Oh dear. Oh my goodness. Oh God. Yes. Oh my goodness. Or naginda thawa beri. Mom was back on the outside. Or naginda thawa beri. ඔයාලා මීටින් එකේදී? ඈ? So good, so good. පොඩ හරව ගන්න අමාරු වුණා. පුරුදු නැහැනේ. පොඩි Yeah. ටිපිකල් අම්මා බිහේවියර්. පරිස්සම් වෙන්න කියලා 10 පාරක් විතර දැන් කියයි. මොනවද හිතන්නේ? What do you think? I think God is so good. The experience is unique and great. No words Rating. to describe. Yes. Experience is 100%. Now I'm really getting massaged. Yeah. දැන් ඔයාට සපරේ යන්න පුළුවන්. Right. I gave up. මම කාර් එක අතහැරලා දැම්මා. හැමදාම පලිදා ගන්න බෑ. ඉස්සෙල්ලාම එක තිබ්බේ we had a rule. හරිද? ඉස්සෙල්ලාම තිබ්බේ දවසක් එයා ගන්නවා. නෑ. දවස් 5ම මම ගන්නවා සැටර්ඩේ යාට දෙනවා. ඊට පස්සේ දවසක් එයා ගන්නවා දවසක් මම ගන්නවා. ඊට පස්සේ මම අතහැරලාම දැම්මා. ඒකනේ. ජය වේවා. ඉතින් ෆස් වේගල්ල ගත්තාම් පලවෙනි දේ තමයි ඉතින් ගිලා අම්මට පෙන්නවා. ඒත් ගොඩක් මම දැන් සතුටුයි. මම ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ අම්මා උදේ 7:00ට අපි ඉස්කෝලේ බස්සලා දවල් 1:00 වෙනකම්ම කාර් ඒ කියන්නේ ඊතර අපිට වෑන් එකක් තිබ්බේ. සෝ වෑන් එකේ ඉඳන් ඉන්නවා අපි ඉස්කෝලේ ඉවරනකම්. ඉතින් ඒ වගේ සැක්‍රිෆයිස් එකක් يعني කැපකිරීමක් කරලා තියෙනවා මට. ඉතින් මං ඒ නිසා පළවෙනියටම ඉතින් අම්මට තමයි වාහනේ වෙහිකල් එක පෙන්වන්න ගියේ. ඉතින් එයා ඊට පස්සේ දැන් අපි ආපහු back to Colombo. ඉතින් මම හිතුවා දැන් නිකන් අපට ඉන්ට්‍රස්ටිං දෙයක් කතා කරමු කියලා. මේ තව පොඩි දුරක් යන්න තියෙන vlog එක ඉවර කරන්නත් කලින් ඇයි මේ මොඩල් එක කියන්නේ මේක කියන්නේ Denza B5 කියන එක පික් කරේ. ඒතර දැන් වාහනයක් ගන්න ආසාව තිබ්බා. කියන්නේ ආසාව කියන්නේ දැන් මම මාස 6කට විතර කලින් හිතුවා දැන් නම් ගන්න කාලේ හරි වගේ කියලා. සෝ එතකොට මම එහෙම හිතද්දී ඔප්ෂන්ස් කීපයක්ම හිතුවා. එතකොට මට ළඟදී ඉඳන් ඇත්තටම ගොඩක් කාලෙ ගොඩක් කාර්ස් වලට වැඩිය නිකන් SUV නැත්තම් Jeep type එකට පොඩක් ආසයි. මොකද ඒකේ තියෙන height එක නිසා. ටිකක් drive කරද්දී පාරේ ටිකක් උඩින් යනවා. මම මෙච්චර කල් කලින් කියන්නේ ඉස්සර තිබේ Suzuki Alto එකයි Honda Insight එක දෙකම ගොඩාක් පහතයි. එතකොට මං හිතුවා දැන් මගේම කියලා ගන්න ෆස්ට් වෙහිකල් එක කොහොම හරි ගන්න ඕනේ පොඩක් height එක තියෙන උස තියෙන වාහනයකට ගන්න ආසාව තිබ්බා. That's how I ended up picking SUV model. SUV එකටත් ආවම ඉතින් ගොඩක් models තියෙනවා. දැන් Defender වගේ එකක් මේකට ගොඩක් similar. නමුත් price එක අතින් ලොකු difference එකක් ටිකක් තියෙනවා Defender එකක් වගේ. ඉතින් Defender කියන්නේ ගොඩක් European brand එකක්. Sorry, European shit, hold on, I got the wrong road. Defender කියන්නේ European brand එකක්. ඉතින් ඒකට price එක ගොඩක් වැඩි. නමුත් features අතින් ගත්තොත් මේක ඇත්තටම මේක අර මට sales කරපු කෙනාට තමයි must give a lot of credit because එයාගේ sales skill එක හොඳයි. මාව test drive එකට අරන් ගිහිල්ලා මට මේකේ තියෙන features වෙන මේ ගොඩාක් features තියෙනවා. technology අතින් ගොඩක් Denza B5 එක advance. නමුත් obviously brand prestige ඒ කියන්නේ අපි දන්නවා brand reputation සහ අර prestige එක අතින් Defender එකක් වගේ එකක් ටිකක් උඩ තැනක තියෙනවා. නමුත්
මාට එහෙම සාමානෙන් ඉන්ට්‍රස්ට එකක් නෑ නිකං කාවත් ඉම්ප්‍රෙස් කරන්නවත් ඒගේ බ්‍රන්ඩ් බේස් ටන්ඩ ති ම ක්ෂල ඩ්‍රයි් කල බැලුව ටෙස් ඩ්‍රයි් එක කරයින් පස්සේ ම ගොඩක් ආසවුන මේකේ තියෙන ෆිල් එක ඩ්‍රයි් එක මාර ස්මූත් මේ 0-100 කිලෝමීට යන්න පුළන් තපර 4කින් තොර මේක ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් එතකට අපිට පෙටරල් දෙක දෙෙන සහ මේක ම ගොඩක් පිකර තව හිතත මේක ඉකොනොමිකලි හොඳයි එකන ගොඩක් ෆිවල් කන්සම්ෂණ එකත් එක්ක බලද්දී ෆල් කන්සම්ෂණ එකත් එක බලදි ගොඩක් හොඳයි මේකේ පෙටල් කන්සම්ෂන් එක ති නිසා ඩිෆෙන්ඩ කර වැඩිය පොඩක් ලාබයි මේක දුවන එක සහ I mean I like the vehicle and I thought when I was driving it it's very smooth මේක තියෙන features ගොඩක් හොඳයි technology එක පැත්තෙන් ගොඩක් advanced අනිත් European brands වලට වැඩිය so yeah if I like it I was happy I didn't really care about what anybody else would have thought and ගොඩක් ලංකා vehicles ගද්දි බලන දෙයක් තමයි second hand market එක. ඕක තමයි මට ගොඩක් අය කිව්වේ මේ වගේ එකට යන්න ඇතුව Defender නැත්නම් European brands වලට යන්න මොකද second hand market එක හොඳයි. එතකොට මම කිව්වේ මම මේක ගන්නේ resell කරන්නම් බලාගෙන නෙමෙයි. ඉතින් අවුරුදු 2-3ක් පාවිච්චි කළා විකුණන දවසට second hand value එක අඩු වුණත් මං හිතනවා අවුරුදු 3කින් මම ඉන්නෝනේ හොඳ තැනක මට ඒකේ value එක අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක මාකට් එකේ දෙන්න පුළුවන් ගානට දීලා ඊළඟ vehicle එකට යන්න හරි මේක කාටරි දෙන්න හරි ඒක මම හිතනවා මට ඒක මම හිතුවා ඒක මම motivation එකක් විදිහට use කරන්න පුළුවන්. මට තව අවුරුදු 3ක් යද්දි මම ඉන්නෝනේ මේ vehicle එකේ value එක කොහොම වුණත් කමක් නැහැ. මට මම හොඳ තැනක ඉන්නෝනේ මට ඊළඟට යන්න ආස vehicle එක ගන්න. නමුත් මම කලින් කිව්ව මම vehicles ගොඩක් පන්නන කෙනෙක් නෙමෙයි but මොන හරි හොඳ ඉස්සරහට අපි කොහොමත් ආසයි හැම වෙලේම තව එකක් උඩට යන්න. ඉතින් ඒක තමයි that is my thought process behind why the Denza B5 and මේක not sponsored right මේක John Keels වලින් කරන්නේ so service maintenance wise reputation company එකක් ඒගොල්ලන් ඉතින් ලේසි වැඩ කරගන්න ගොඩක් අඳුරන ඇත් ඉන්නවා so I thought that's also another plus point not a sponsored ad my discount එකවත් දුන්නේ මේකේ but yeah so I think Aaron any other things you want to think we should cover so අපි yeah vehicle එක ගත්තේ ඒ reason එකට සෑහෙන දේවල් කතා කරා ඉතින් මෙතනින් vlog එක we can yeah අපිට මේක ඉවර කරන්න පුළුවන් දැන් office එකට ආපහු යනවා අද අපේ team එකේ barbecue night එක තියෙනවා maybe week අපිට ඒකත් vlog එකට add කරන්න පුළුවන්ද දන්නේ නැහැ Aaron හිටියොත් රැ වෙනකන් ඒකත් දාන්න Aaron ගියොත් ඒක නැහැ but thank you for watching this video මේ video එක බැලුවට thank you මම ආයි කියන මේ videos කරන්නේ එන කාටවත් පෙන්වන්නවත් මගේ achievements ගැන කතා කරන්නවත් නෙමෙයි තව කෙනෙක් inspire කරන්න මොකද මේක බලන කෙනෙක් මම හිතනවා ඔයා මේකේ ඉන්ස්පිරේෂන් එකක් ගනි මොකද මට අවුරුදු 10කට කලින් මේක ඇත්තටම හීනයක් ඒ කියන්නේ ඒක මම දන්න අපි මට ඇල්ටෝ වගේ වෙහිකල් එකක් පදිද්දී මම ඇත්තටම ඒකත් කියන්න ඕනේ දැන් ඉස්සර මේ ගොඩක් කොළඹ ස්කූල්ස් වලට යන නිසා දැන් ඉවෙන්ට්ස් වලට වගේ යද්දී මම ගොඩක් වෙලාවට දැන් තාත්තා තමයි ඇල්ටෝ එකේ බස්සන්නේ. ඒතර මම කියලා තියෙනවා මම පොඩක් කලින් බස්සන්න මොකද ඒකෙන් අපිට පොඩක් බහින්න ලැජ්ජා මොකද අපි කොළඹ අපි ස්කූල්ස් වල සමහර අය ටිකක් ගොඩක් හයි එන්ඩ් වෙහිකල්ස් වල එනවා. ඒතර මම කලින් බහැලා ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මගේ යාළුවෙක් මම ක්ලාස් යනවා. ඒතර අපි ඒකේ ඇද්දිත් උම තමයි කලින්. ඒ වගේ ගොඩක් හොඳ මෙමරිස් තියෙනවා අපි වෙහිකල්ස් ගැන කතා කරද්දී. නමුත් මං හිතනවා මට ඕනේ මේ වීඩියෝ එකෙන් තව කාවරි මොටිවේට් කරන්න ඉන්ස්පයර් වෙන්න මේකෙන් පොසිටිව් දෙයක් ගන්න. නමුත් මේක කාටවත් ඒක වගේ ෂෝ ඔෆ් කරන්නවත් එතනින් කරන්නේ නෙමෙයි මම පර්සනලි මම මටීරියලිස්ටික් දේවල් පන්නන්නෙත් නැහැ. ඒවා ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් නම් ඔයාට හදා ගන්න පුළුවන් හොඳම ස්කිල් එක තමයි මටීරියලිස්ටික් දේවල් පන්නන්න නැතුව ඉන්න එක. පුළුවන් වෙලාවට තමාට ගැළපෙන විදිහට ගන්න කවුරු කියන දෙයක් බලන්න එපා. මොකද එක එක්කෙනා කියන විදිහට ඩිසිෂන්ස් ගන්න යන්න එපා. මම සතුටු වෙනවා මම වෙහිකල් එකට ආස නම් මම මේක ගන්නවා. මොකද මම දන්නවා මම ගොඩක් අයින් ඇහුවාම ඇත්තටම කිව්වේ මේක ගන්න එපා. මේ බ්‍රෑන්ඩ්ස් ටිකක් අලුත්. ඒකට ගොඩක් නෝන් බ්‍රෑන්ඩ් එකකට යන්න. ඒක ගොඩක් කිව්වා එන ප්‍රශ්නයක් නෑ. ඒක ගොඩක් අය ඇඩ්වයිස් දෙනවා. නමුත් සෝ මේක තමයි මේ වෙහිකල් එකේ කතාව. මේකෙන් උත් අපි පොඩි බ්ලොග් එකක් හැදුවා. ඉස්සරහටත් දිගටම vlogs කරන්න ආසයි. තව මේ channel එක grow කරන්න. ඉතින් channel එක subscribe කරන්න and all that, you know, like, share and all that jazz. So yeah, thank you. We will see you on the next vlog.
පොඩ හිමින් එලවන්න මේක තම පොඩ පුරුදුනේ